ඔයා තාමත් පාවිච්චි කරන්නේ ChatGPT විතරද? එහෙනම් ඔයා ගොඩක් පරක්කුයි. 2025 වෙද්දි මුළු ලෝකය වෙනස් කරන්න හදන ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන සුපිරි AI tools 5ක් ගැනයි අද අපි කතා කරන්නේ. ආයිබෝන් යාළුවනේ, එක්සියෝනිල්ගේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. තාක්ෂණයේ ලෝකයේ අලුත්ම තොරතුරු සිංහලෙන් දැනගන්න අපිව දැන්ම subscribe කරන්න. එහෙනම් යමු අද අපේ පළවෙනි වීඩියෝ එකට. හරි, අංක 1 ChatGPT 4o. යාළුවනේ, අපි කවුරුත් දන්න ChatGPT දැන් නිකම්ම ටයිප් කරන බොට් කෙනෙක් නෙමෙයි. මේ අලුත් 4o version එක හරියටම මිනිස්සෙක් වගේ. මේකට S කන් සහ කඩ ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔයාට පුළුවන් මේකත් එක්ක කෙලින්ම සිංහලෙන් කතා කරන්න. හරියට ඔයාගේ යාළුවෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා වගේම තමයි. ඔයා දුකෙන් ඉන්නවා නම් මේකට උපදෙස් දෙයි. පාළුවේ නම් විහිළු කතාවක් කියයි. ඒ විතරක් නෙමෙයි. මේකේ තියෙන පුදුම වාසිය තමයි විෂන් කියන පහසුකම. හිතන්න ඔයාට අමාරු ගණිත ගැටලුවක් තියෙනවා. නිකම් මේක ෆොටෝ එකක් ගහලා ChatGPT එකට යවන්න. ඔයා ඒක බලලා උත්තරේ විතරක් නෙමෙයි ඒක විසඳන ආකාරයත් පියවරෙන් පියවර සිංහලෙන්ම කියලා දෙනවා. ඊළඟට ඔයා ෆීචර් එක ඇල්ලලා තියෙන එළවලු ටිකේ ෆොටෝ එකක් ගහලා බැලුවොත් ඒ ටිකෙන් හදන්න පුළුවන් හැම වර්ග සහ රෙසිපි පාව මේකෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් 2025 දී මේක ඔයාගේ ෆෝන් එකේ නැත්නම් ඒක ලොකු පාඩුවක්. අංක 2 Midjourney සහ Flux AI. අපි හැමෝම දැකලා තියෙනවානේ Facebook එකේ එහෙම යන හිතා ගන්න බැරි තරම් ලස්සන ෆොටෝස්. අන්න ඒ වගේ ෆොටෝස් හදන්නේ මේ ටූල් වලින්. විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ Flux ගැන. මේ දවස්වල ලෝකේ හොල්ලන ටූල් එකක්. මොකද මේකෙන් හදන මිනිස් රූප ඇත්තම ෆොටෝ එකකින් වෙන් කරගන්න බැරි තරම් තාත්විකයි. ඔයාට YouTube thumbnail හදන්න, ඔයාගේ අලුත් ව්‍යාපාරයට ලෝගෝ එකක් හදන්න, නැත්නම් නිකන් ෆන් එකට ඔයාගේ රූපේ දාලා කාටුන් චරිතයක් හදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන දේ විස්තර කරලා ටයිප් කරන එක විතරයි. උදාහරණයක් ගත්තොත් කොළඹ නගරයේ අහසින් යන කාර් කියලා ගැහුවොත් තප්පර 10න් මේ පින්තූරේ ඔයා ඉස්සරහා. ඩිසයින් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් දැන් මැජික් කාර් එකක් වගේ නිර්මාණ කරන්න පුළුවන් තරම් හොඳ AI තියෙනවා. මේක නම් ටිකක් වෙනස් ටූල් එකක්. කවදාවත් හිතිලා නැති විදිහේ ටූල් එකක්. අංක 3 සුනු AI. ඔයාට කවදා හරි හිතිලා තියෙනවත් තමන්ගේම කියලා සින්දුවක් හදාගන්න. හැබැයි අපිට සංගීතය ගැන දැනුමක් නැහැනේ. අන්න ඒකට විසඳුම තමයි සුනු. මේක ඇත්තටම පිස්සු හැදෙන වැඩක්. ඔයාට තියෙන සින්දුව ඕන මොන මාතෘකාව ගැනද කියලා කියන්න විතරයි. උපන්දිනේට සුබපතන සින්දුවක් නැත්නම් වස්සාන ගැන රොක් සින්දුවක් කියලා දුන්නම මේ AI එකකින් වචන ටික ලියලා මියුසික් එක දාලා හරියට ගායකයෙක්ගේ කටහඬකුත් දාලා සම්පූර්ණ සින්දුවක් හදලා දෙනවා. ඔයාගේ YouTube channel එකට intro song එකක් හදාගන්න, යාළුවෙක්ව surprise කරන්න මේක මාරම වටිනවා. විශ්වාස කරන්න යාළුවනේ, මේකෙන් සමහර හදන සින්දු ඇත්තම සංගීත කණ්ඩායම් ගහපුවා වගේම quality. 4 වෙනි AI එක Runway Gen 3 සහ Sora AI. මේක තමයි වීඩියෝ ලෝකේ අනාගතය. ඉස්සර චිත්‍රපටියක් හදන්න කැමරා නළු නිළිය ලොකේෂන් ඕන උනාට දැන් මේ AI tool වලට පුළුවන් වචන ටිකක් වීඩියෝ එකක් බවට හරවන්න. Sora කියන්නේ OpenAI සමාගමේ අලුත්ම වැඩක්. මේකෙන් හදන වීඩියෝ කොච්චර තාත්විකද කියනවා නම් ඒකේ ඉන්න සත්තු, ගස්, කොළන්, වතුර පවා සිරෙන්නේ හරියට ඇත්ත ලෝකෙ විදිහටමයි. ඔයා YouTube වීඩියෝ කරන කෙනෙක් නම් ඔයාට වීඩියෝ එක මැද්දට දාන්න ඕන වීඩියෝ කෑල්ලක් මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටොක් ෆුටේජ් වලට සල්ලි ගෙවපු කාලේ ඉවරයි. මේක තමයි මම ගේන අන්තිම ටූල් එක මේ වීඩියෝ එකේ 2025 හොඳම ටූල් වලින් එකක්. Gamma app. මේක නම් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඉගෙන ගන්න අයට සහ ඔෆිස් වල වැඩ කරන අයට. අපි කවුරුත් අකමැති දෙයක් තමයි PowerPoint presentation හදන එක. ස්ලයිඩ් හද ෆොටෝ හොය පැය ගණන් නාස්ති වෙනවා. හැබැයි Gamma app එකට ගිහින් ඔයාට ඕන මාතෘකාව දුන්නාම උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කියලා ගැහුවා. තප්පර ගානක් ඇතුළත සයිඩ් 10ක් 12ක් සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එකක් ෆොටෝ සහ විස්තරත් එක්කම හදලා දෙනවා. අපිට තියෙන එක ඩවුන්ලෝඩ් කරගෙන ගිහින් ඉදිරිපත් කරන එක විතරයි. පැය ගානක වැඩේ තප්පරෙන් ඉවරයි. හරි, ඉතින් යාළුවනේ, මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා කැමතිද නැද්ද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි මම මගේ උපරිමයෙන්ම කරා. ඉතින් යාළුවනේ, මේ ටූල් පහෙන් ඔයා වැඩිපුරම කැමති මොකේටද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වටිනා වීඩියෝ දිනපතා බලන්න ටෙක්සියෝනිල්ගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.